එක්ව සිටින්නේ හඳපාගොඩ මහා විද්‍යාලීය විශේෂ ළමා පුවත් විකාශය සමගින් ඔබ සමගින් එකතු වන මම චාතුර්ය දෙව්මිනි. ප්‍රථමයෙන් අවධානය සිරස් තල වෙතට. හඳපාගොඩ විදුහලටත් මාධ්‍ය ඒකකයක්. පාසලේ ප්‍රථම වතාවට 6 සහ 7 ශ්‍රේණිවල සිසුන් සඳහා වාර්ෂික නිර්මාණ ප්‍රදර්ශනයක්. ජාතික කියවීම් මාසයට සමගාමීව වැඩසටහන් රැසක්. සෞඛ්‍යදාන කනිෂ්ඨ පරීක්ෂණයට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක්. 2024 විදු පියසර ශිවශක්ති වාර්ෂික පොළ සාර්ථක අවසන්. සඳමිනි අභිෂේක ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සාර්ථකව අවසන්. කලක් සේවය කළ ගුරුවරුන් ඇගීමට සිසුන්ගෙන් සඳ දෙව උපහාර උළෙලක්. අප පාසලේ තුෂාර ජයසිංහ ගරු විදුහල්පතිතුමියගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කරන ලද පාසල් මාධ්‍ය ඒකකයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් 2024 8 වන මාස 7 වන දින හඳපාගොඩ මහා විද්‍යාලීය අරුණල ගුවන්විදුලි විකාශය ආරම්භ විය. මේ සඳහා සමාජිකයන් 35 දෙනෙකුගෙන් සමන්විත වූ අතර අප පාසලේ මාධ්‍ය ඒකකයේ සඳහා සමාජ මාධ්‍ය පිටුව ආරම්භ කිරීමද මෙහිදී සිදු කෙරුණි. අප පාසලේ 6 සහ 7 ශ්‍රේණිවල සිසු සිසුවියන්ගේ නිර්මාණ කෞශල්‍ය ඔප්නැංවීමේ අරමුණින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද පියාපත් නිර්මාණ ප්‍රදර්ශනය පසුගිය 2024 අගෝස්තු මාස 16 වන දින මහගම ශේඛර ශාලාවේදී පැවැත්විණි. මෙම ප්‍රදර්ශනය සඳහා 6 සහ 7 ශ්‍රේණිවල සියලුම සිසු සිසුවියන් මේ සඳහා ඉදිරිපත් විය. සෑම වසරකම ඔක්තෝබර් මාසය ජාතික කියවීම් මාසය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඊට සමගාමීව 2024 වසරේ ජාතික කියවීම් මාසය වෙනුවෙන් පාසල් පුස්තකාල සතිය සහ පාසල් පුස්තකාල දිනය සඳහා අප පාසලේ විශේෂාංග රැසක් ක්‍රියාත්මක විය. මෙවන මේ සඳහා තේමාව වූ මග කියන තරුය අකුරු සහ පොත් කියවමු දිනමු මිතුර යන තේමාවන් යටතේ පාසල් පුස්තකාල සතියට සමගාමීව පාසලේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් චිත්‍ර තරඟයක් පසුගිය ඔක්තෝබර් මාස පැවැත්විණි. එසේම ඊට සමගාමීව පාසල් වීදි නාට්‍ය කණ්ඩායම තුළින් අපූර්ව වීදි නාට්‍යයක්ද දැක් ගැනීමට හැකියාවක් ලැබුණි. 2024 වර්ෂය සඳහා සෞඛ්‍යදාන කනිෂ්ඨ පරීක්ෂණයට සමගාමීව පැවැතීමට නියමිතව තිබූ සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අප පාසලේදී පැවැත්විණි. මේ සඳහා අප ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ද සම්පත්දායකින් ලෙස දායකත්වය සපයන ලදී. 2024 විදු පියසට ශව ශක්ති තේමාව යටතේ වාර්ෂික පොළ වැඩසටහන පසුගිය නොවැම්බර් 8 වන දින අතිසාර්ථක අන්දමින් විදුහල් බිමේදී පැවැත්විණි. සිසු සිසුවියන්ගේ කුසලතා ඔප්නංවමින් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ප්‍රදේශවාසී සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන ලදී. යහපත් හා අනාගත නායකයින් බිහි කිරීමේ අරමුණින් ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ මංගල්‍ය සඳමිනි අභිෂේක 2024 වර්ෂයේදී අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය නොවැම්බර් මාසදී පැවැත්විණි. කලක් අප පාසල වෙනුවෙන් නමිල මෙහෙවරක් ඉටු කළ ගුරු මව්වරුන් හා ගුරු පියවරුන් වෙනුවෙන් සඳදිය උපහාර උළෙල 2024 වර්ෂයේදී පාසලේ සිසු සිසුවියන් විසින් අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන ලදී. මීළඟට දැනුමින් ජයගමු විශේෂාංගය. 2024 වර්ෂය තුළ අප පාසලට ජයග්‍රහණ රැසක් ලබා දීමට අප පාසලේ සිසු සිසුවියන් සමත් විය. මේ ඒ ජයග්‍රහණ අතරින් කිහිපයක්. අදට නියමිත හඳපාගොඩ මහා විද්‍යාලීය ළමා පුවත් විකාශය මින් නිමාවට පත්වෙනවා. ඔබ සැමට සුබදායී දවසක්. ආයුබෝවන්.